ළමයි එහෙනම් මේ vlog එක තමයි හස්බන්ඩ් එක්ක මම සතියක් ගෙව්වේ කොහොමද කියලා. හරි. මුලින්ම එහෙනම් යමුද මාත් එක්ක අපේ හබි බෝල් එක්කන් එන්න එයාපෝට් එකට. හරි. let's go. හරි ඉතින්. ඔන්න ඔය විදියට හස්බන්ඩ් එක්කන් එන්න මම යනවා මේ වෙද්දි වෙලාව උදේ 6 විතර. ඉතින් මට බය වුණා ෆ්ලවර්ස් ගන්න බැරි වෙයි කියලා. ඒ හින්දා මම ෆ්ලවර් බොකේ එකක් කලින්ම ගත්තා. කලින් දවසේ හවස. හරිද. ඒ බොකේ එකක් තියාගෙන මට ඉන්න සිද්ධ වුණා හස්බන්ඩ් එළියට එනකන් විනාඩි 45ක් හරියටම. හරි ඉතින්. anyway එයා ඔන්න එන්නයි හදන්නේ. මමත් රැවටුණා එහෙම බලන් ඉන්න. දැන් ඒවි. ඔන්න ආවා. මේ පාර නම් මම හිතුවෙත් නෑ මෙච්චරම ඉක්මනට හස්බන්ඩ් එයි කියලා. මොකද අපිට කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නෑ හස්බන්ඩ් මෙච්චර ඉක්මනට යනකොට ගිය පාර හස්බන්ඩ් එන්න ඕනේ කියලා. හැබැයි ඉතින් එයා ආවා එකක් ෂූට් එක වෙනුවෙන්ම තමයි ලොකුවටම සහ එයාට රිමෝට් තිබ්බා. ඉතින් ඒ හින්දා තමයි එයා ආවේ. ඉතින් පුදුම තරම් සතුටුයි හස්බන්ඩ් ආපු එක ගැන නම්. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක. ආදරේ ඔයාලා හැමෝටම. ඉතින් මාස ගාණක් මාස දෙකමාරකට පස්සේ තමයි හස්බන්ඩ් එන්නේ. හැබැයි ගියේ දවස් ඉඳන් ආයේ එනකම්ම මම ඇඟිලි ගැනගෙන තමයි හිටියේ. ඉතින් හස්බන්ඩ් එන්න කලින්ම කිව්වා මට බේබ් මට එනකොට පයිනැපල් ගේන්න කියලා. ඉතින් එයා පයිනැපල් තමයි කන ගමන් හිටියේ. ඉතින් මේ හස්බන්ඩ් මට ගෙනාපුවා දෙනවා. ඉතින් ඇත්තටම එයාට එහෙම ලොකුවට දෙයක් ගේන්න තරම් ටයිම් එකක් තිබ්බේ නෑ. My timer. Your duty is good husband. Oh, I have to shower. I should shower. Okay. Anyway, you are Lashana husband. Yeah. Some surprise Thank for you. you. Yeah, you can Oh. open. ඔයාලා පිළිගන්නවද මට මගේ වෙඩින් ඇල්බම් එක හම්බුණා මාස දෙකමාරකින්. හස්බන්ඩ් වැකේෂන් ඊළඟට එන්නත් කලින් මං ගාව ඇල්බම් එක තිබුණා. ඉතින් මට හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න පුළුවන් වුණා. ඉතින් හස්බන්ඩ් ආවේ මොකටද කියලා ඊළඟ වීඩියෝ එකේදී අපිට බලා ගන්න පුළුවන්. Oh my god. anyway Mommy? ඉතින් ගොඩාක් ඉමෝෂනල් වුණා හස්බන්ඩ් මගේ ඇල්බම් එක දැකලා. මගේ නෙවෙයි අපි දෙන්නගෙම. ඉතින් එයා මේ පාරම ගෙනියන්න ඉල්ලුවත් ඒක ලොකු වැඩකට ඕන හින්දා තමයි මං කලින් ඉල්ලුවේ. ඉතින් ඒක මං ගාව අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ඒ හින්දා Are you surprised? Oh my gosh. Wow. This is amazing. Thanks. Oh, thanks so much. Oh, my husband mana? Too much. Yeah. ඕකට හැමදී දාන. නෑ. ෂොකෝබෝන් සර්.
ඊට පස්සේ ඉතින් මේ අපි ටුක් ටුක් එක එනකන් තමයි ඉන්නේ. අම්මයි අපේ පවුලේ අය පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා. හස්බන්ඩ්ට පේනවනේ හොඳටම ටයර්ඩ් මූඩ් එකකින් ඉන්නේ. ඉතින් මං හස්බන්ඩ්ට මලක් දෙන්නයි යන්නේ රෝසස්. හැබැයි කියන්නම ඕනේ මං ගොඩාක් ෆ්ලවර්ස් දෙන අය ඉන්නවනම් දවසට එකක් හරි අනිවාර්යෙන්ම දෙනවා. මං තමයි එයාට වැඩියෙන්ම ෆ්ලවර්ස් දෙන්නේ. එයා ඉතින් කොහොමත් මලක් වගේ තමයි. ඉතින් මේ අපේ ෂූට් එකට ඕන ෆිට ඔන් එක කරන්න මාර හුළඟක් තිබ්බේ එදා. හොඳටම හුළඟ. ඉතින් හස්බන්ඩ් එක්ක කොහොම හරි අරන් ගියා මේ ෆිට ඔන් එක කරගන්නම ඕන හින්දා. ඒ දවසට ඇඳුම ලස්සනට තියෙන්න නම්. ඉතින් මම අපේ මේ ෂූට් එකටත් කලින් ෆොටෝග්‍රැෆර්ම තමයි තෝරගත්තේ. ඉතින් එයාගේ වැඩ ක්වොලිටි ඒ හින්දා මං හිතුවා එයාම තෝරගන්නවා කියලා. ඉතින් එයා පෝසර්ස් එහෙම ගන්නවා මාර යුනික්. ඒ හින්දා මට හිතුණා එයා හොඳයි කියලා. ඉතින් එයාටම දුන්නා. ඉතින් බලමු ඉතින් පොඩ්ඩක් ලේට් වුණත්. හරි ඉතින් මේ විදියට එයාගේ ෆිට ඔන් එක වුණා. ෆයිනල් සිලෙක්ෂන් එක වුණෙත් මේ ඇඳුම තමයි. හරි ඉතින් ඔයාලට ඉතින් මම ගොඩක්ම YouTube එකට වඩා මොකද්ද TikTok එකේ නම් ගොඩක් ඇක්ටිව් විදියට ඉන්නවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මගේ TikTok එක ෆලෝ කරන්න. ෂාෂා මැනුවල් නම්බර් 4ද කොහේ ඔව් සර්ච් කරලා බලන්න. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම ලොකුවට මොටිවේට් වෙයි මං හිතනවා. ඉතින් ආදරෙන් ලස්සන කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. මොකද මං හරිම ආසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න. මං විතරක් නෙවෙයි හස්බන්ඩ්ත් වීකෙන්ඩ් එකේදී එයා ෆ්‍රී නම් කියවනවා. හැබැයි මං කියන ඒවා එයාට තේරෙන්නේ නැහැ මේ වොයිස් එක සිංහලෙන් දෙන නිසා. anyway ඊළඟට අපි ගියා කොණ්ඩේ හදන්න. කොණ්ඩේ කැපුවා. හදන්න නෙවෙයි කපන්න. කොණ්ඩේ කැපුවා. හැබැයි ළමයි ඩබල් ප්‍රයිස් ගත්තා. ඒ හින්දා හිතුවා මම ආයෙ නම් අපි ලංකාවෙම කොණ්ඩේ කපන්නේ නැහැ කියලා. මන් දන්නේ නැහැ හේතුව. හස්බන්ඩ් ෆොරින් කෙනෙක් හින්දා ඕන තැනක ඩබල් ගන්නවා. ඉතින් මං හැමතිස්සෙම පික්මි යූස් කරන්න තමයි හදන්නේ. ඒ වගේම තමයි සාධාරණ තැන්වලට විතරමයි ආයෙ යන්නේ. එකපාරක් ගිහින් අසාධාරණ වුණොත් මං ආයෙ යන්නේ නැහැ. හරි ඉතින් ඊළඟට අපි දෙන්න ආවා සීට් රැස් එකට ඊළඟ දවසේ 11 වෙද්දි අපි සීට් රැස් එකට ආවා. 11 නෙවෙයි 2 වෙද්දි. හරි ඉතින් අපේ රූම් නම්බර් එක තමයි ඔයාලා දැක්කේ. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක නෙවෙයි ඇතුළ. ඉතින් මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ දොර වැහුවා. මේ තියෙන්නේ ලොකර් එකක්. අපි කොහේ හරි එළියට යනවා නම් අපිට පුළුවන් මේ ලොකර් එකේ ෆෝන් එක වොලට් එක එහෙම සිකියුරිටි විදියට තියන්න ඕනේ කියලා දෙයක් හිතනවා නම් ඔය ලොකර් එක යූස් කරන්න. ඊට පස්සේ පිලෝ එකක් තියෙනවා. ඉතින් ඒ පිලෝ එක තියෙන්නේ එක්ස්ට්‍රා. ඔයාලට ඕන නම් ඒකත් යූස් කරන්න පුළුවන්. ඇත්තටම සීට් රැස් එක හොඳයි. මාරයි මං ආසයි බීච් සයිඩ් එකට ආසයි. ඉතින් අපිට ගොඩක් ළඟයි බීච් එකත්. ඒ වුණත් ගොඩක් ළඟ වුණත් ආසයි මොකද ෂෝක්. හරිද? ඉතින් මේ තියෙන්නේ යාලා ටී කොෆි හදාගන්න දීලා තියෙනවා. මේ තියෙන ස්පූන් එකක්. ඔව්. ඊට පස්සේ වෝටර් බොටල් දෙකක්. හැබැයි මේ ෆ්‍රිජ් එක නම් කැඩිලා. ඒ වගේ ඒවත් තියෙනවා ඉතින්. booking.com එකට ගියන් පස්සේ අර මෙයාලගේ රිවිව්ස් ගොඩක් රිවිව්ස් නේද? ගොඩක්ම මේ ඉහළම මම දන්නේ ක්ලීනින් වලට දීලා තිබ්බේ නෑ. හරි ඉතින්. ඒක මන් දන්නේ මට නම් හොඳයි. හොටල් එක. හරිද? ඊට පස්සේ ඉතින්
අපි දෙන්න මේ ආයෙත් එළියට යන්නද කොහේ හදන්නේ මතක විදියට. ඔව් මං හිතන්නේ. ඔයාලට පේනව නේද? සීට්‍රස් එකට එළිය පේන විදිය. මම now we are going to Saint Beach. citrus beach. Okay, good Let's night. go. Good night. Don't show good night. Let's go. Shall we go? You know him? Trump. Donald Trump. දැක්ක නේද? හස්බන්ඩ් අහනවා කවුද මේ කියලා. ඉතින් මේ ඉන්නේ සර් ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් ඊළඟට හස්බන්ඩ්ව කොහොම හරි වීඩියෝ එකකට අල්ලගන්නවා. දැන් මේ වොයිස් එක දෙන වෙලාවෙත් මේ හස්බන්ඩ් මට ටෙක්ස්ට් කරනවා මේ මොකද එයා වැඩ ඉවර වෙලා ඇවිල්ලා. ඉතින් මේ ඩිස්ටන්ස් එක ඇක්සෙප්ට් කරන්නම වෙනවා. ඉතින් ඒක සතුටින් ඇක්සෙප්ට් කරන ගමන් විඳින ගමන් ඉන්නේ. ඉතින් හරිම මේ වෙලාවේදී හිතනම ඒ විදියට ෆිල්ම් කරපු හින්දා වීඩියෝස් අද ඒ දේවල් ලස්සනට මතක් කරන්න පුළුවන්. හස්බන්ඩ්ගේ වොයිස් එකෙන්ම ඒ වීඩියෝස් මට අහන්න පුළුවන්. ඒක ගොඩක් ඔපචුනිටි එකක් කියලාත් හිතනවා. ඒ හින්දා මං ඔයාලට එළියට කිව යුතු දේවල් වීඩියෝස් විදියට ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න ළමයි. ඔයාලට පේනව නේද මේ වෙද්දි බීච් එකේ හුලං හොද්දටම සැරයි. ගොඩක් අය එළියේ තිබ්බේ. එළියෙත් මුහුදු රළ ටිකක් වැඩි මේ දවස් වෙද්දී. ඒ දවස්වල තමයි අර කුණාටුව නිසා මේ මුහුදට එහෙම යන්න එපා කියලා තිබ්බේ දීවරයන්ට. අන්න ඒක. ඉතින් අපි දෙන්නගේ ඩිස්ටන්ස් එක ඒ දේවල් හින්දා මං මාරි ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. ඉතුරු මාස දෙකමාරම හස්බන්ඩ් එනකන් ඉන්නේ. මොකද එළියට යන්න බලන්. ඉතින් මේ වගේ බීච් එකක් ළඟ තියෙන හොටල් එකකට තමයි මම කැමතිම. අපි දෙන්න විලාස් වලට ඩේ අවුට් ගිහින් තියෙනවා. ඒ වුණාට මං හිතුවා ආයෙ නම් මං යන්නෙම සීට්‍රස් එකට කියලා. හේතුව තමයි බීච් එක. මොකද අපි දෙන්න අනිත් එක හික්කඩුවේ සීට්‍රස් එකනේ. අපි දෙන්න පාරේ යනවා, කෑම ගන්නවා. ඒක මාරම එක්ස්පීරියන්ස් එක. ඔයාලත් අනිවාර්යෙන් හනිමුන් යන්න ඉන්නවනම්, ඩේ අවුට් යන්න ඉන්නවනම් සීට්‍රස් එකට යන්න. ඔයාලටම තේරේවි රෑට ඇවිදින්න පුළුවන් බීච් එකද. එතකොට එයාලගේ කෑම මට අනුව නම් පර්ෆෙක්ට්. හැබැයි තව ක්ලීනින් සයිඩ් එක නම් තව ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. බට් ඕවර්ऑල් ගත්තහම මාරම පර්ෆෙක්ට්. හරි ඉතින් අපි දෙන්න මේ බීච් සයිඩ් එකේ ඉඳලා ඊට පස්සේ යන්න හදන්නේ කෑම සොයාගෙන. මොකද හස්බන්ඩ් රූම් ඔන්ලි තමයි බුක් කරලා තිබුණේ. ඉතින් අපි දෙන්නට වුණා එළියෙන් වෝක් එකක් දාගෙන කෑම හොයාගෙන යන්න. හොඳ හොටල් එකක්. ඊට පස්සේ ඒ විදියට ගිහිල්ලා මම දන්නෙත් නැහැ අපිට ළඟ වුණාට හික්කඩුව මේ හොඳ කෑම තියෙන තැන හස්බන්ඩ්ට. ඉතින් කඩේ අංකල් කෙනකින් ඇහුවා සී ෆුඩ් වලට හොඳ කොහෙද කියලා. එයා මෙන්න මේ හොටල් රිෆ්‍රෙෂ් එක රෙකමන්ඩ් කරා. Come again. Yummy. Too much. It's very healthy. Try it. Take two. We come again here. Oh, you ate chocolate. If you want, you can order one more. ඉතින් මෙන්න මේ තියෙන්නේ මට රයිස් එකක් ඕඩර් කරා.
ඒක නම් රස නෑ ඇත්තටම. හැබැයි ඔයිස්ටර් හොඳයි කිව්වා. ඉතින් ඔයිස්ටර් කොහොමත් එකයිනේ. ඉතින් හස්බන්ඩ් ගොඩාක් බෙල්ලෝ. ඒක නම් මාර විදියට එන්ජොයි කරා. ඊට පස්සේ එයා සී ෆුඩුයි නෝමල් රයිස් එකකුයි ඕඩර් කරා. ඉතින් මේ එයා ඒ විදියට එයාගේ කෑම එන්ජොයි කරා. හැබැයි මට මගේ ටයිප් එකට ඒක හොඳ නෑ. හැබැයි ෆොරිනර්ස්ලට හොටල් රීෆ්‍රෙෂ් එක හොඳයි කියලා මට ඇත්තටම හිතෙනවා හස්බන්ඩ්ගේ කමෙන්ට්ස් වලින්. හරි ඉතින්. ඊට පස්සේ මට ඕන වුණා මොනවම හරි තව දෙයක් ගන්නයි. හස්බන්ඩ්ට ඕන වුණා ඉක්මනට කාලිවර වෙලා ස්ට්‍රීට් ඩොග්ස් එයාලව හොයාගෙන යන්න. ඉතින් අපි දෙන්නා ඊළඟට ගිය තැන දිගටම ඉන්න ඔයාලට බලාගන්න පුළුවන්. හරි. ඊට කලින් ඔයාලා හිතන්න මේ ඔයිස්ටර් මාරම ෆ්‍රෙෂ්. ඒ කියන්නේ එයාලා ඒ වෙලාවෙම තමයි වතුරෙන් අල්ලලා එහෙම දෙන්නේ. මං අහලා තියෙනවා කොරියන් වලත් මේ ඒ වෙලාවෙම වතුරෙන් අරගෙන මේ එහෙම දෙනවයි කියලා ෂොප් වල එහෙම සී ෆුඩ්. හැබැයි මේ මම ෆස්ට් ටයිම් තමයි දැක්කේ. ඒ වෙලාවෙම වතුරෙන් අරගෙන මෙන්න මේ විදියට වතුරෙන් අරගෙන අපිට ඕන අයව ඕඩර් කරන්න පුළුවන්. පෞද්ගලික මට නිකන් පව් කියලා හිතෙනවා. ඒ හින්දායි ඒ නැතත් මට කන්න බෑ එහෙම අමුයෙන්. ඒ හින්දා මම ගත්තේ නැහැ. මෙතන හිටියා එක එක බෙල්ලෝ, තව ලොබ්ස්ටර්, තව හිටියා බූවල්ලෝ, ග්‍රීසෝ ඒ වගේ මොකක් හරි එකක් කිලෝ එකක් 24000ක් වුණා. හස්බන්ඩ් ගත්ත ඔයිස්ටර් කිලෝ එකක් 3000ක් වුණා. ඉතින් කටුත් එක්ක එහෙම අල්ලද්දි හරිම පොඩි ප්‍රමාණයක් තමයි කිලෝ එකකට මේ අඩංගු වෙන්නේ. ඊට පස්සේ මම දැක්ක මෙන්න මේ මාළුව. මම මේ මාළු මතක තියාගෙන ඉඳලා මෙහෙන් ගත්තේ නැහැ. මං හස්බන්ඩ්ට පස්සේ අම්බලන්ගොඩ ටවුන් එකෙන් එයාට ආයේ අරගෙන හදලා දුන්නා. හරි ඉතින් මං ඔයාලට කිව්වනේ අපි යනවයි කියලා. මට බඩගින්න ගියේ නෑ කියලා. සහ බල්ලන්ට කෑම අරගන්න අපි හෙව්වා මොනවද දෙන්න කියලා. ඊට පස්සේ මීට් බෝල් එකක් ගත්තා. තව සල්මන් එකක් ගත්තා. ඊට පස්සේ තව එයාලා පෙන්නුවා මේ අර බල්ලොන්ටම දෙන්න කෑම. ඉතින් අපි දන්නේ ඒක පාරේ ඉන්න අය කනවද කියලා. ඒ හින්දා අපි ඒක ගත්තේ නැහැ. මොකද ඊට පස්සේ අපි මෙම ගත්තා. ඉතින් මේ මීට් බෝල් එක දුන්නා. ඒක ඉස්සරහම මම කිව්වා දෙන්න නම් එපා. මේ එහෙම කියලා මොකද එතන කැත වෙනවනේ. ඒත් ඉතින් එයා දුන්නා. එතන බල්ලෙක් හිටියේ හින්දා. මොකද එයාලා කොහොමද නිදාගෙන හිටියේ එතනනේ. ඒ හින්දා ඉතින් අනිත් එක වැස්සත්නේ. ඒ හින්දා ඉතින් එතනටම බල්ලන්ට අපි කන්න දුන්නා. ඊට පස්සේ එක කෑම එකක් ඉතුරු කරගත්ත පූසොන්ට. මොකද හස්බන්ඩ්ගේ ෆේවරිට්ම ඇනිමල් තමයි කැට් කියන්නේ. ඉතින් ඒ හින්දා Yeah. normally how I call to you Panatika. say loudly Panatika. Panatika. You are my Panatika. Panatika. How is Wow, I cannot believe it. Ooh, I'm gonna get a oyster. tomorrow morning oyster. Tomorrow we breakfast with you. Come on, we are here for buffet. We have to use it now. හරි ඉතින් ඊට පස්සේ 11ට විතර අපි කොහොමාරි අපේ රූම් එකට ආවා. රූම් එකට ආවන් පස්සේ මට හිතුණා නෑ තව ටිකක් එළියේ ඉන්න ඕන කියලා. මොකද බීච් එකේ හුලං වදින තරම් සැපක් නෑ ළමයි. ඉතින් ඊට පස්සේ පොද ගහන නිසා මෙන්න මේ විදියට රේන් කෝට් එකක් දුන්නා හස්බන්ඩ්. එයා අරන් ආපු. ඉතින් මං ඒක දාගත්තා. ඊට පස්සේ හස්බන්ඩ් එක යන්න හදනේ ආයේ බීච් එකට. ඉතින් අපිට ඕන වුණා අපේ උදේට බ්‍රෙක්ෆාස්ට් එක
අපිට ඕන අපි දෙන්න වෙනම බුක් කරන්න ඕන වුණා. මොකද අපි රූම් one දෙන බුක් කරලා තිබ්බ කලින්. ඉතින් ඒ විදියට අපි දෙන්න රිසෙප්ෂන් එකට කිව්වා අපි බ්‍රෙක්ෆාස්ට් එකට එනවා කියලා. ඊට පස්සේ ඉතින් අපි බීච් එක ළඟට තමයි ගියේ. හැබැයි අපි මේ යන වෙලාවේ නම් ටික දෙනයිද කොහේ හිටියේ. මට මතක විදියට. මේ තියෙන්නේ හැබැයි මේ පූල් ඒරියා එක නම් මතක විදියට රෑ 7න් පස්සේ වහලා කාටවත් පූල් එක යූස් කරන්න බෑ 7න් පස්සේ. ඉතින් මේ තියෙන්නේ ෂෝයි නේද? මේ රෑට ඒක මාරු අමුතුම view එකක්. ඉතින් මට ආයෙ හස්බන්ඩ් එනවා නම් කියලා හිතනවා සීට්‍රස් එකට යන්නවා. සීට්‍රස් හරි මොකක් හරි බීච් සයිඩ් එකකට. මොකද මන් දැන් ආසයි විලා වලට වඩා බීච් සයිඩ් මේ වගේ හොටල්ස් වලට යන්න. ඔව් මේ වෙද්දි කවුරුවත් හිටියේ නැහැ. ඊට පස්සේ ඉතින් අපිට උදේ පූල් මොකක් හරි පාටි එකක් පූල් පාටි එකක් තියෙනවයි කියලා ඉන්විටේෂන් එකක් දුන්නා. ඒක ෆොරිනර් කෙනෙක් ඒ වුණාට අපිට ඒකට යන්න විදියක් නැහැ. මොකද අපි චෙක් අවුට් වෙන්න ඕන වෙලා තිබ්බා. ඒ හින්දා ඉතින් අපිට ඊළඟ දවස් උදේකට නම් යන්න බැරි වුණා. මේ ඊළඟ දවසේ උදේ. ඉතින් හබීබෝලුයි මමයි වොෂ් එකක් දාගත්තා. මම ට්‍රීට්මන්ට් එකක් කරලා හිටියේ හින්දා ඔළුව කොන්දෙට මට නාන්න බැරි වුණා දවස් දෙකක් හෙයා වොෂින් කරන්න දුන්නේ නැහැ. එපා කිව්වා. ඒ හින්දා එහෙම තමයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නට ලොකු වැඩක් තිබ්බා යන්න රෙස්පොන්සිබිලිටි එකක්. හැබැයි මට මූණවල් පෙන්වන්නත් බෑ දැන්. අපි සර්ප්‍රයිස් එකකට තමයි යන්නේ. හැබැයි ඒ කවුද කියලා කියන්නත් බෑ. මූණවල් පෙන්වන්නත් බෑ. මොකද අවසරයකින් තොරව තාමත් මට මගේ හොඳම යාළුවෙක් වුණත් එයාගේ ෆොටෝස් දාන්න විදියක් නැහැ. ප්‍රයිස් එකක් ඇරේන්ජ් කරා. ඒක වෙනුවෙන් තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් යාළුවටත් කිව්වා ඔයා අනිවාර්යෙන්ම කළු පාට ඇඳන් එන්න කියලා. හස්බන්ඩ්ටත් මම මේ කළු ටී-ෂර්ට් එක කලින්ම ලංකාවෙන් ගත්තා. මටත් තිබුණේ ඉන්දියාවෙන් ගත්තු කළු පාට බ්ලවුස් එකක්ද? ඔව්. ඉතින් ඒ විදියට මේක ප්ලෑන් කරලා ඉතින් මාර මේ එක්සයිට් මටත්. මොකද මං හරි ආසාවෙන් අවංකවම හිටියා. මොකද ඒ දෙන්න සර්ප්‍රයිස් වෙන්නයි යන්නේ. ඉතින් මට ඒ වීඩියෝස් දාන්න බෑ. මොකද එයාලගේ ප්‍රයිවසි එක හින්දා. හැබැයි ඉතින් හරි ලස්සනට ෂෝක් එකට නම්. ඉතින් ගෝල් ඊට පස්සේ මෙන්න මේ විදියට හස්බන්ඩ් ආයේ දෙවෙනි පාරටත් බීච් එකට යන්න ඕනේ කිව්වා. ආවට පස්සේ දෙවෙනි පාරේ. ඊට පස්සේ එයා පොඩ්ඩක් චිල් එකේ හිටියා බීච් එකට වෙලා. ඉතින් ඇඳුම් චේන්ජ් කරගෙන බීච් එකට වෙලා පොඩ්ඩක් එයා බීච් එක එන්ජොයි කරගෙන හිටියා. ඊට පස්සේ ඉතින් අදාළ සර්ප්‍රයිස් එක වුණා. ඊට පස්සේ ඉතින් ඒ දෙන්නටත් පාඩු ඉන්න දීලා අපි දෙන්න පැත්තකට ආවා පොඩ්ඩක් මෙමරිස් ටිකක් ගන්න. ඉතින් ඒ විදියට වීඩියෝ ටිකක් අරගෙන හස්බන්ඩ්ට බඩගිනි කිව්වා. ඒ වෙද්දී මටත් බඩගිනි. Will you marry me? ඔන්න ඔය විදියට අපේ යාළුවගේ මල් බොකි එක අපි යූස් කරා අපේ වීඩියෝ එකට. ඉතින් ඊට පස්සේ අපි ගියේ හංගර් එකට ගාල්ලේ. මට හිතෙනවා ගණන් වැඩි කියලා. තා පෝෂන් එකත් හරිම පොඩ්ඩයි. හැබැයි ළමයි ස්ටෑන්ඩ් එක එහා පැත්තේ ෂේන්ද ශාන්ද මට නම මතක නෑ. එතන කෑම නම් රසයි ලොකු පෝෂන් එකක් තියෙනවා. ඒ වගේම රුපියල් 1000 ඉඳන් ෆ්‍රයිඩ් රයිස් තිබ්බ මට මතක විදියට. එතන මට හිතුණා එතන සුපිරි කියලා. සහ ඒකේ උඩ දැන් නෝමල් වෙජිටබල්ස් සහ නන් වෙජි ඒ වගේ මේ රයිස් ඇන්ඩ් කරි තියෙනවයි කියලත් මම පෝස්ට් එකක් දැක්කා.
එතන තාම try කරලා නෑ. හැබැයි යන්න ආසාවෙන් එනවා. මං කොහොමත් ආසයි rice and curry ගන්න. ඉතින් husband crabs curry එකයි normal rice චුට්ටයි small portion එකක්. ඒකත් 2000 ගාණක් වුණා. ඉතින් ඊට වඩා දෙයක් කරගන්න තිබ්බ ෂේන් එකට ගියා නම්. ෂේන් හරි ෂාන් හරි. හරි ඉතින්. ඊට පස්සේ අපේ අද දවස ඉවර වෙන්න ළඟයි. හස්බන්ඩ් කනවා. එයා හොඳට හැබැයි රස පාටට තිබ්බා මේ ක්‍රබ්ස් කරි එක. එයාට වෙනම චූල් එකක් හම්බුණා. ඒ හම්බෙච්ච මේ කකුලුවන්ගේ ඇතුලේ කට්ටක් තමයි ලොකුවටම තිබ්බේ අනිත්තේ. ඉතින් කොහොම හරි එයා ඒ කියන්නේ ඒකේ ග්‍රේවි එකේම රසයි. ඉතින් කොච්චර ඕන කෙනෙක් ඉතින් අපේ කෑමකට වඩා හස්බන්ඩ්ගේ කෑම එක කාලා බලනවානේ. එහෙම තමයි මමත් ඒ දවසේ පොඩ්ඩක් කර රහ බලන්න ඕනේ. එයා මොන දේ කෑවත් පොඩ්ඩක් හරි අර ෂේප් එකේ පොඩ්ඩක් කියාගෙන කාලා බලන පුරුද්දක් මට තියෙනවා. එහෙම තමයි ඉතින්. ඔයාලත් එහෙමද? එහෙම වෙන්න ළමයි හස්බන්ඩ්ට කරදර කිරීමේ සංගමයේ ඉන්න ඕනේ. ඉතින් මේ විදියට ලස්සන මේ වෙද්දී දවස් 3ක් විතර ගෙවිලා ඉවරයි. එයා තියාවේ 31 මේ පළවෙනිදා. ඔව් මේ 3 වෙනි දවසේ තමයි ගෙවිලා යන්නේ. ඉතින් vlog එක ඉවර වෙන්න ළඟයි. ඔයාලා එන්ජොයි කරාද? කොහොමද? මං ඊළඟට අපි අයිස්ක්‍රීම් කන්න ගියා. ඊට පස්සේ අපි දෙන්න බස් එකේ යනවා කියලා හිතුණා. ඒක සමහරක් වෙලාවට මට ලෝභ හිතෙනවා. මං කිව්වා නෑ නෑ දැන් පික් මේ ඕනේ නෑ බස් එකේ යන් කියලා හස්බන්ඩ්වත් මම ලෝභ කරා. මම ලෝභ මං කියනවා හස්බන්ඩ් කොහොම හරි මෙහෙම ගියන් කියලා. හස්බන්ඩ්වත් බස් එකේ එක්කගෙන ආවා. අපේ එක්කෙනා ඉතින් මං කියන දේවල් අහන හරි හොඳ කොළු පැටියෙක්. හරි ඉතින් ස්ලෝ බස් එකක තමයි යන්නේ මොකද එක්ස්ප්‍රස් නම් යන්න බෑ. මෙයාලා මුද්දටම බයයි. යන්න වේගෙට යාලා නෙමෙයි ඕන කෙනෙක් බයයි සමහරක් වෙලාවට මාර විදියට වේගෙන් යනවා. හරි ඉතින් ගිහිල්ලා එන්නම්. ඔයාලට කොහොමද? ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරාද කියලා කමෙන්ට් එකක් දාන්න. යහපතක්ම වේවා. බුදු සරණයි.